සුළඟේ වැදිලා කුරුළු කූඩුවක් බිඳිලා සුළඟේ ගසාගෙන ගියදා මුසාබස් සුළඟ කොතනකද මුසාබස් සුළඟේ වැදිලා කුරුළු කූඩුවක් බිඳිලා සුළඟේ ගසාගෙන ගියදා මුසාබස් සුළඟ කොතනකද සිපිරි ගෙදර දොරටුවෙන් ඇතුළු වුණ සුළි සුළඟද මේ එන්නේ අබු සැමියන්ගේ සෙනෙහස ගිලිහි ගියදා සැමියෙකු රවටා බිරිඳකු රැඟුමන් රඟලා අබු සැමියන්ගේ සෙනෙහස ගිලිහි ගියදා සැමියෙකු රවටා බිරිඳක රැඟුමන් රඟලා ඇය මුසාබසින් ගිනි කන්ද වසයි මුසාබසින් ගිනි කන්ද වසයි සුවේන් උපාසක සුවේන් උපාසක නැක්ටින්න උතර නිදා ගන්න තැනක් නෙවෙයි මම නිදා ගන්න තැනක් හතර දීලා තිනවනේ එතෙන්ට ගිහිලා නිදා ගන්නකෝ අනේ මට සුනේරෝපාසක කියලා කියන්න එපා හාමුදුරුවනේ. මම මහා පාපතරේ මිනිමරු. එහෙමනම් අපේ බුදුහාමුදුරුවෝ මහා මිනිස් ඝාතනයක් කළ අඟුලිමාලට සමාව දුන්නේ. අපි මෙව් වගේ බණ කතා කොච්චරනම් අහලා තියෙනවද උපාසක? මම කරපු වැරද්දට පසුතැවෙනවා හාමුදුරුවනේ. මම හිරගෙදරත් විදෙව්වා. මට කිසිම නිදහසක් නැහැ මගේ ජීවිතේට හාමුදුරුවනේ. මම පසුතැවෙනවා. ලෝකයේ මිනිස්සු කරපු වැරදි වලට පසුතැවිලා යහපත් වෙනවා නම් කොච්චර හොඳයිද උපාසක? හිතට වද දෙන සිතුවිලි එන තරමටම අර බෝමලුවට ගිහලා භාවනා කරන්නකෝ. මගේ වේදනාත්මක ජීවිත කතාව ඔබ වහන්සේට කියන්න ඕන මට හාමුදුරුවනේ. මට ඒකට අවසර දෙන්න. මම සුනේර උපාසකගේ ඔය කතාව ඕන තරම් අහලා තියෙනවා. ඉතින් සුනේර උපාසක ඔය කතාව මට කිව්වයි කියලා මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? සැනසීම හාමුදුරුවනේ සැනසීම. මාව යන තැන ප්‍රතික්ෂේප කරනවා හාමුදුරුවනේ. මම ගියා මගේ අම්මව බලන්න මහලු බඩමට. අම්මේ අම්මේ මං සුනේර ලොකු පුතා. මට ඔබ වඳුරගන්න පුළුවන් මගේ පුතේ. ඔබ පාලෝකේ ගාවේ අපේ අම්මව බලන්න. උඹ ගාවට පුතේ නිදාසුනේ. මම නිදාසල එන ගමන් අම්මේ. ඔව් මේ ඩබල් දාන නැහැ. මහත්තයලට මට උදේ දානයක් දෙන්න පුළුවන්. ඇයි අම්මව මල්ලි මහලු බඩමට ගෙනත් දැම්මේ? පොඩි එකාට දොස් කියන්න එපා පුතේ. ඒක අංශභාග රෝගියා. අර යක්ෂ ගෑනිත් එක්ක මට ඉන්න බෑ පුතේ. ඒකේ මාව එළෙව්වා. මැඩම්. ඇයි? රැසී නෝනගේ ලොකු පුතා ඇවිල්ලා අම්මව අම්බ වෙන්න කියලා. ලොකු පුතා කිව්වේ අර හිරේ හිටු මිනිස්සයනේ. මුරුන් නැහැ. මගේ අවසරයක් නැතුව
ඇයි ඒ මනුස්සයව මේ වත් ඇතුළට ගත්තේ? සභාවෙන්න මැඩම් මේ අවුරුදු 15කින් අම්මව දැක්කේ නැහැ කිව්වේ ඉඳ මගේ හිත ටිකක් උණු වුණා. දැසිලි අම්මේ මේ කවුද? මගේ ලොකු පුතා සුනේර නෝනේ. සුනේර මේ වත්තට ඇතුල් වෙච්ච එක ලොකු වැරද්දක්. මොකද තමුන්ගේ කසාද ගෑණිවයි මිනිහෙක්වයි මරපු ඝාතකේ. අනේ නෝනේ මගේ පුතා අවුරුදු 15කින් මාව බලන්න ආවේ නෝනේ. දැසිලි අම්මා දන්නවද මෙයා දෙන බව? එහෙම පණිවිඩයක් එවන්න තරම් කාලයක් නැහැ. ආතේට පණිවිඩය එවන්නේ මැඩම්. කරුණා කරලා බහිනවා එළියට. අනේ මම මේ හිරින් නිදහස් වෙලා මෙහාටමයි ආවේ. මම නීතියෙන් නිදහස් වෙච්ච මිනිස්සෙක් මැඩම්. මට නීතිය උගන්වන්න එපා. මේතන තියෙන නීතිය මගේ අතේ තියෙන්නේ. තේරුණාද? බහිනවා එළියට. පුතේ අම්මේ මම යනවා. අනේ පුතේ අනේ. පුතේ. ඇතුළට යන්න. අනේ මහත්තයෝ මාව ඒ ඩෝන එලෙව්වා. මං අවුරුදු 15කින් මේ අම්මව දැක්කේ. මට එක වචන 10ක් අම්මත් එක්ක තව කතා කරන්න දුන්නා. මම දන්නවා මහත්තයෝ. ඕක මනුස්ස ස්වභාවය. මම හිරේ ඉඳලා මැරිලා ගියා නම් මීට වඩා හොඳයි මහත්තයෝ. ඔන්න ඔහොමයි උනේ හාමුදුරුවනේ. උපාසක මහත්තයෝ රාජ්‍ය පාලන නීතියෙන් නිදහස් වුණත් තමන් ජීවත් වෙන ගම්පියසේ ඕපදූප උඩගු නීතියෙන් ගැලවෙන්න අමාරුයි. මේ දුප්පත් පොසත් ભેදය මම හිරගෙදර ඇතුළේදී දැක්ක හාමුදුරුවනේ. තියෙන එක සැප විඳිනවා නැති එක විදෝනවා. මගේ ඔළුව අවුල් වෙනවා හාමුදුරුවනේ මේව දැකලා. මේක වෙනස් වෙනවා සුනේර. මිල මුදල් තියෙන යාන වාහන තියෙන පොසත් මිනිස්සෙක් වුණා නම් මේට්‍රන් ඕන වාට සංග්‍රහත් කරලා මෙහාට එවන්න. ඔය උද්දච්චකමයි හැරෙන අතර බොරු කියන එකයි චණ්ඩිකමයි මගේ ගෑනිට තිබිච්ච ලොකුම දුර්වලකම. ඒ ගෑණි මේ හැමදේම කර හන්දෑවට බණක් දාගෙන මහා ලොකෝට රටට පෙන්නනවා මම මහා පුණ්‍යවන්තියක් කියලා. ගමට රටට ඇහෙන්න ආගම අදහන්න අවශ්‍ය නැහැ. දහම තියෙන්න ඕනේ හිතේ. කසාද බැඳපු දවසේ ඉඳලා නිල්මිනි මාව රැවට්ටුවා. අහල පහල උදව් කරපු මිනිස්සුන් 3-4 වතාව පොලිසිය ගෙනිච්ච හාමුදුරුවනේ. අසුනේර උඹ ඉඩකඩම් ගෙවල් ටික හේරම මල්ලිට දීලා දැන් ඇවිල්ලා එහෙ පන්සල යතු ගගා ඉන්නවනේ. මගේ හොඳ කාල් කිරියාව නිසා මං ඉක්මනින් නිදහස් වුණා. මගේ දේපොළ වලින් මට වැඩක් නැහැ. මං ඒව මල්ලිට දීලා ආව පන්සලට. අනේ අම්මපා සුනේර ඔය ගෑණි උඹට කරපු හදියක්
උඹව රවට්ටගෙන එකගේ කෑම කෑව නේද? ඔය අසමත්ත જાති ගෑණි. ආ මේ එක නෙමෙයි. කොහෙන්ද බං ඔය කුණු කූඩි බාරන් ආවේ? මේ සුනේර ඔබට තේරුණේම නැද්ද? ඔය නසරානි මිනිහ උඹේ ගෙදරට ආවම මේක හරියන්නේ නැති මගුලක් පිටිය. උන් දෙන්න හොඳට රඟපෑ. මට අතටම අං වෙලා තමයි මම උන්ව විනාශ කළේ. අනේ ඕගොල්ලෝ පන්සලට නේද ආවේ? ඕපදුප්ප කියවන්න එපා. ලොකු අමුතුරු බලාගෙන යන්න. හොඳ නෑනේ. මේ ඕවා ඕපදුප නෙමෙයිනේ බං. උඹේ ගෑණි ඒ කාලේ හැසිරුනේ අයියාසී කාර්යයක් වගේනේ. ආ අනිත් එක ඒ ගෑණි පන්සලට ආවපලි ඉඳන් කලේ මොකද? අනුන්ගේ ඕපදුප හොයපු එක තමයි. නැද්ද? එක දවසක් පන්සලේ හාමුදුරුවොත් ওই ගෑණිව එලෙව්වා බං. උඹ ඒව දන්නේ නෑනේ. ඕම හරි වේරිච්ච එක ලොකු දෙයක්. නැත්තම් අර නසාරානි මිනිහත් එක්ක එකතු වෙලා ඔබට වහ දෙන්නත් ඉඩ තියුණා. ගමේ හැමෝම කියන ඕක තේරෙටම අංකය දපු එකේ කියලා. පන්සලට ආපුවාම ඒ මනුස්සයාගේ යට ගියාම ආරවුස්සන් නැතුව කතා කරලා ගියා නම් හොඳයි නේද? මම ඒ මනුස්සයාගේ හිත හදමිනේ මේ දවස්වල ඉන්නේ. අනේ හැමදාම අපි නම් මොනවාක්වත්ම කිව්වේ නැහැ. එහෙම නේද? බුදුරනේ අපි අද ආවේ මේ පන්සලේ දායක සභාව රැස් වෙනවා කිව්ව නිසානේ. ඇයි දන්නේම නැද්ද උපාසකම්මේ? ඒක කල් ගියානේ. දැන් මේ ගමේ හැමෝටම උමනාව තියෙන්නේ අර සුනේර උපාසකම පන්සලෙන් එළියට යවන එක. නිල්මිනි ඔබ මැරිලත් ඔබේ උද්දච්චකම තාම ගිහිල්ලා නැහැ. කසාද මිනිහා ගෙදර නැති වෙලාවට පිට මිනිහෙක් ගෙදරට එනවා නම් ඒ මිනිහට ලැජ්ජාවක් තියෙන්න ඕන. නැත්තම් උඹට ලැජ්ජාවක් තියෙන්න ඕන. උඹ ඒ මිනිහට බාල් නැටුවා. උඹේ මිනිහව ඔලුමවා ගත්තා. එහෙම නේද නිල්මිනි? නිල්මිනි උඹ වැරදි නොකර හොඳින් හිටියනම් අද උස්මහත් වෙච්ච දරුවෝ ඉන්න දෙමව්පියෝ දෙන්නෙක් අපි. උඹ මට මෙච්චර බොරුවක් කළේ, මෙච්චර රංගපෑමක් කළේ. මම ඔබට මොකද්ද කරපු වැරද්ද? ඔබ මට දිරගෙදරදී නිදිය ගන්න දුන්නේ නැහැ. දැනුත් එහෙමයි. මෙතනින් ඵලයන්. සුනේර උපාසක ඇයි මේ? මොකද මේ කෑ ගහන්නේ? අනේ අපේ හමුදුරනේ මට ඇස් දෙක පියාගන්න බෑ. මගේ පවුල නිල්මිනි.
මා ගාවට එනවා. මම මොකද කරන්න හමුදුනේ? මේ තමයි සුනේර උපාසක ඔබගේ යටිහිතේ තියෙන සිතුවිලි. අන්න ඒකයි මේ ඔබගේ හිතට වද දෙන්නේ. සුනේර උපාසක මල්ලිගේ ගෙදරට ගිහිල්ලා එන්න. එතකොට උපාසකගේ හිත ටිකක් හරියයි. මම හවසට පිරිත් ටිකක් කියලා නූලක් බඳින්නම්. මට මල්ලිලා ගෙදර යන්නත් බෑ හමුදුනේ. මං හිරෙන් නිදහස් වෙලා එනක මං ඉස්සෙල්ලාම ගියේ මල්ලිලා ගෙදරට. මල්ලියේ 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 මං දැනගෙන හිටියේ නෑ මල්ලිය උඹට මෙහෙම ලෙඩක් හැදිලායි කියලා. උඹට කවද්ද මල්ලිය මෙහෙම ලෙඩක් හැදුනේ? අනේ ලොකු අයියේ උඹට දැස්සලා ආවද මට සමාවෙන් ලොකු අයියේ කෝ තිලක නංගි මම ඉන්නවා අයියේ. කවද නිදහස් වුනේ? අද මේ නිදහස් වෙලා එන ගමන් නංගි. තිලක ලොකු අයියට තේ එකක් හදන්න. අයියේ වාඩි වෙන්න. මල්ලියේ නංගි උඹලා දියුණු වෙලා මේ ගේ දොර බලාගෙන පිළිසකර කරගෙන මෙච්චර කාලයක් හිටියට බොහොම ස්තුතියි උඹලට. අනේ ඉතින් මටත් දැන් යන්න එන්න දිහාවක් නැහැ. මම මේ ඉස්සරහා කාමරේවත් ඉන්නම් උඹලත් එක්ක. අයියා මෙහෙ නවතිනවා නම් අපි ගියක් කුලිට අරගෙන යන්න. මට විකාරද තිලකෝ? අයියා මෙහෙ හිටපුවාම උඹට තියෙන රුදාව මොකද්ද? මේවා අයියාගේ දේපල. අයියාගේ දේපල මෙච්චර කාලයක් බලාගත්තේ අපි. මට ඇතිරුදාවක් නෑ. අර දරුවෝ දෙන්නට පාඩ බහැලා යන්න බැරි වෙයි. මිනිමඩුවේ ගෙදර තියා ගන්නවා කියලා. උඹ ගෙට ගෙන් තේ එකක් හදාපන්. නෑ මල්ලි මට කාත් කවුරුත් නැහැ. මේ දේපොළ ගෙවල් වලින් මට පළක් නැහැ. උඹලා මේවා භුක්ති විඳපල්ල. මට පුළුවන් දවසක මං උඹලට මේවා ලියලා දෙන්න. මම පන්සලට යනවා මල්ලි. උඹලා තරහ වෙන්න එපා. උඹලා රණ්ඩු වෙන්න එපා. මගේ පවුල නැති වුණා වගේ උඹලගේ පවුල නැති වෙනවට මං කැමති නෑ මල්ලි. මම යන්නම්. අනේ රත්තරන් අයියේ මේ ගෑණිගේ කතාවට අයියාගේ හිතේ දුන්න නම් මට සමාව වෙන්න. තිලකා මේ අයියාගේ සමාව ගනි. මේ අයියාගේ කකුල්ට කල්ලා සමාව ගනි. අනේ අයියේ. අනේ අයියා මට සමා වෙන්න අයියේ. සමා වෙන්න මට. මං කැමති නෑ නංගි උඹලගේ පෞල් ජීවිතේත් මගේ වගේ නැති වෙලා එනවට. ඒ නිසා මම පන්සලට යන්නම්. උඹලා නිදාසේ මේ ගෙදර ජීවත් වෙන්න. මං තරහ නෑ උඹලත් එක්ක. හැබැයි මං උඹත් එක්ක තරහ එක දෙයක් තියෙනවා. ඒ මොකද්ද අයියේ? උඹ මගේ මෙයාගේ අම්මව ගිහිල්ලා මාළු මඩමට දැම්මා. පුළුවන් නම් ඒ අම්මව මෙහෙ එක්කන් වරෙන්න. මට කරන්න දෙයක් නැහැ. මාව කවුරුත් පිළිගන්නේ නැහැ. මාව ප්‍රතික්ෂේප කරනවා. මාව මාළු මඩමෙනුත් එලෙව්වා. මම යන්න. ආම්ග්‍රේ මම මේ කතාව වහන්සේගෙන් අහන්නම හිටියේ. දැන් හැමතැනම කතා වෙන්නේ මේක නමයි. ඒ මොකද්ද? පන්සලේ නතර කරගෙන ඉන්නේ සුනේර කියන මිනිමරුවා ගැන. දැන් පන්සලට එන දායකයොත් එන්නේ නැහැ බයට. යහමඟ පෙන්නලා හොඳ මිනිස්සෙ විදියට සමාජයට ගන්න එක තමයි බුදුදහම තුලින් කරන්නේ.
මම පලි ගන්නවා. උඹට පලි ගන්න මම තව වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ නිල්මිනි. මම වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ. තමුන් මගේ ලෝකෙට ආවොත් ඒක මට තවත් හරි ලේසි සුනේර. නිල්මිනි උඹ මං කසාද බැඳලා සතුටින් හිටපු ඒ දවස් කීපේ මට මතක් වෙනවා. අපි කොච්චර සතුටින් හිටියද මට මතක් වෙනවා ඒ දවස් කීපේ මතක් වෙනවා. හෘද සාක්ෂිය ඇයගේ සිත කලඹන්නේ වැරදි කළත් ඇය නිදොස් බවයි පවසන්නේ හෘද සාක්ෂිය ඇයගේ සිත කලඹන්නේ වැරදි කළත් ඇය නිදොස් බවයි පවසන්නේ විනාශයක් ළඟ රය එළිවෙයි විනාශයක් ළඟ රය එළිවෙයි මුසාබස් සුළඟේ වැදිලා කුරුළු කූඩුවක් බිඳිලා සුළඟ ගසාගෙන ගියදා ඇයි බඳින්න කලින් විතරද මට ආදරය කළේ? බැන්දට පස්සේ යහන් ගත වෙන්න විතරද මාව ඕනේ උනේ? මම උඹලට නිදහසේ ඉන්න දීලා මගේ වැඩක් බලාගෙන ජීවත් වුණා. මම නිදහස් මිනිස්සෙක්. මේ ගෑණි මට මුළු ජීවිත කාලෙම කරේ බොරු නේද? ඇයි නිල්මිනි මට එහෙම උඹ කළේ? උඹ මාත් එක්ක ඉන්න ගමන් ඒ මිනිහට ආදරය කළේ. ඒ මිනිහත් එක්ක උඹ ජීවත් වුණේ. අනේ මගේ පපුව. what about that? ඒ ගෑනු එහෙම කරන්නේ මං කොයි තරම් ආදරය කළාද ඒ ගෑනිට. මගේ පපුව මොන තරම් බොරුවක්ද වංචාවක්ද රංගපෑමක්ද මට කළේ. සුනේරු උපාසක ඇයි මේ සුනේරු උපාසක සුනේරු උපාසක